කාන්තාවක් ගර්භණී වුණාට පස්සේ ගර්භණී සටහන් පත ලියාගන්න එක පිළිබඳව අම්මලා පහුගිය ටිකේ ගැටලු ගොඩක් ඉදිරිපත් කරලා තිබුණා. ඉතින් මේ ගැන කතා කරද්දී අපි කොහෙන්ද කාඩ් එක ලියාගන්නේ? මේකට ග්‍රාම නිලධාරී පදිංචිය අත්‍යවශ්‍යයිද? එතකොට එයා ඉන්න තැනින් වෙන තැනකට ගියොත් එයා කොයි විදිහටද හැසිරෙන්න ඕනේ, ක්‍රියා කරන්න ඕනේ කියන එක අම්මලාට ලොකු ප්‍රශ්නයක් කියලා මට තේරුණා. ඒ නිසා එන්න අපි කතා කරමු මොන විදිහටද කොහෙන්ද අපි කාඩ් එක ලියන්නේ, කොහොමද පදිංචිය හැරගියොත් ක්‍රියා කරන්න ඕනේ කියලා කතා කරන්නට. ඇත්තටම ඔයා දැනට පදිංචි ප්‍රදේශයේ ඔයා ගර්භණී වුණත් නැතත් බබෙක් බලාපොරොත්තු ඉන්න කෙනෙක් වෙන්නටත් පුළුවන්, නැති වෙන්නටත් පුළුවන්. හැබැයි ඔයා වයස අවුරුදු 49ට අඩු කාන්තාවක් නම් ඔයා දැනට පදිංචි ප්‍රදේශයේ මිඩ්වයිෆ් මිස් ගාව රෙජිස්ටර් විය යුතුයි. ඒකට ඔයාට ඡන්දේ තියෙනවද, ඡන්දේ නැද්ද, ඒවා අදාළ වෙන්නේ නැහැ. එතකොට ඒ ඉන්න ප්‍රදේශේ නම් ඔයා ප්‍රෙග්නන්ට් උනේ හැකි ඉක්මනින්ම මේ පණිවිඩය මිඩ්වයිෆ් මිස්ට කියලා සති 8, ඒ කියන්නේ මාස 2 පහුවෙන්න ඉස්සෙල්ලා ඔයාගේ ගර්භණී සටහන් පතක් ඉක්මනින්ම ලියා ගන්නට ඕනේ. එතකොට සමහර විට ඔයා දැනට ඉන්නේ ඔයාගේ අදාළවත් නැති ප්‍රදේශයක. ඔයා රැකියාව කරන ප්‍රදේශයේ තමයි ඔයා ඉන්නේ. එහෙම ඉන්නකොට ඔයාට හදිසියේ ඔයාගේ ගමට යන්නට වෙනවා. එහෙමත් නැත්නම් ඔයාට ඔයාගේ අම්මා ගාවට නැත්නම් හස්බන්ඩ්ගේ ගමට යන්නට සිද්ධ වෙනවා. මේ වගේ වෙලාවට ඔයා ගර්භණී සටහන් පත ලියපු මිස්ට දැනට පදිංචි ප්‍රදේශයේ මිස්ට කියන්න ඔයා මෙන්න මේ ප්‍රදේශයට යාමට අවශ්‍යයි කියලා. එතකොට ඒ අදාළ ප්‍රදේශයේ මිස්ට පුළුවන් ඒ යන ප්‍රදේශයේ මිස්ට ලියුමක් දෙන්නට ඔයා මේ ප්‍රදේශයට එනවා. උදාහරණයක් විදිහට කොළඹින් අනුරාධපුරයට එනවා කියන පණිවිඩයේ මිස් ලියුමක් කරහා දැනුම් දෙනවා. ඒ දැනුම් දෙන්නටත් පෙර ඔබේ ආරක්ෂාව තහවුරු කර ගැනීම සඳහා ඔබට පුළුවන් ඔබ ගියපු ගමන්ම ඒ අදාළ ප්‍රදේශයේ ඉන්න මිඩ්වයිෆ් මිස් හොයාගෙන මිස්ටර් පණිවිඩය කියන්න මම දැන් මේ ප්‍රදේශයේ තමයි පදිංචි, මට අවශ්‍යයි අවශ්‍ය සංරක්ෂණය ලබා ගන්නට කියලා. ඒ ඇර ඔබ වෙනත් ප්‍රදේශයකට ගියාම ඒ හිටපු ප්‍රදේශයේම සායනයට පැමිණීමට හෝ ඒ මිස් එක්ක තියෙන ඒ සම්බන්ධතාවය පවත්වාගෙන යාමට අවශ්‍ය වෙන්නේ නැහැ. වඩාත් පහසු විදිහට Tamanට ආසන්නතම දැනට පදිංචි ප්‍රදේශයේ ඉන්න මිස් එක්ක ඒ සම්බන්ධතාවය ගොඩනගාගෙන ඒ කටයුතු කර ගැනීමේ හැකියාව තියෙනවා. මේ ආකාරයෙන්ම බබෙක් හම්බ වුණ අම්මා කෙනෙකුත් ක්‍රියා කිරීම සිදු කළ යුතුයි. මොකද වෙනත් ප්‍රදේශයක මිස් කෙනෙක් ඔයා පදිංචි ප්‍රදේශයට ඇවිල්ලා ඔයාගේ බබා හෝ ඔයාව බලන්නේ නැති නිසා.